වර්ෂ 1932ක් වූ දුරුතු මස 14 වනදා හෙළබොදු කතුන් දැයට දායාද කිරීමේ උත්තුංග අරමුණින් යුතුව සිංකඩගල පුරවරයෙහි ස්ථාපනය වූ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය අද වන විට ශිෂ්‍යාවන් 4000කට අධික පිරිසකට ගුරුහරුකම් ලබා දෙන සොඳුරු තක්සලාවක්. එදා පටන් මහාමායාව ආ ගමන් මගේ සුවිසල් සන්ධිස්ථානයක් වන්නේ වර්ෂ 2000දී ආරම්භ වූ මහාමායාවේ මාධ්‍ය ඒකකයයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි උන්නතිය අරමුණු කරගනිමින් මාධ්‍ය අංකුරධාරීන්ගේ හැකියා දියුණු කරනු වස් මහඟු ප්‍රයත්නයක යෙදෙන මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් දරන ප්‍රයත්නයන් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ දිවයින පුරා පාසල් මාධ්‍යකරුවන් ඒකරාශී කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන සංහිඳ සමස්ත ලංකා අන්තර්පාඨශාලීය ත්‍රෛපාෂා මාධ්‍ය දින තරඟාවලියයි. පාසල් ජනමාධ්‍ය අංකුර ප්‍රමිතගත සුසත් මාධ්‍යකරණයකට දිශානතිගත කරනු වස් මහාමායා බාලිකා විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් ගන්නා සෑම ප්‍රයත්නයකටම එදත් අදත් හෙටත් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ඉහළින්ම වැජබෙන උත්තුංග මාධ්‍ය පෞරුෂයන් රන් වර්ණිත කළ මාධ්‍ය වංශ කතාව සාක්ෂි දරනවා ඇත.